කාන්තාවන් 3 දෙනෙකුට වගේම පිරිමි පුද්ගලයන් 7 දෙනෙකුට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික රාගල මහතා මරණ දඬුවම නියම කළ බව ඔබ දැනටමත් දන්නවා ඇති. මෙම පිරිසට මේ විදිහට මරණ දඬුවම නියමුනේ ඇයි කියලා දන්නවද? ප්‍රේම සම්බන්ධතාවයක් ලේ වලින් අවසන් කිරීම තමා මෙයාලාට පෝරකයට නියම වෙච්ච හේතුව. 2011 වසරේ දවසක එනම් මීට අවුරුදු 14කට පෙර වරුණ ධම්මික නයන කුමාර කියන තරුණයාව ගල්මුල් වලින් පොරවකින් පිහියකින් පහර දීලා මේ පිරිස එකතු වෙලා මරලා තිබ්බේ තමන්ගේ දියණියට ආදරය කරපු නිසා. ඒ පෙම්වතියගේ තාත්තයි නෑයෝ ටිකයි මේ විදිහට මරණ දණ්ඩනය දෙන්න විනිසුරුවරයා නියම කරා. එමෙන්ම එක විත්තිකරුවෙකුටත් විත්තිකාරණයකටත් නිදහස දෙන්න විනිසුරුවරයා නියම කරා. ඇඹිලිපිටියේ මුල්ලගස්යායේ පදිංචි සුබසිංහ පතිරණගේ දියෝනිස්, සුබසිංහ පතිරණගේ ආර්යවති, එහෙමත් නැත්නම් හීනැන්දා, සුබසිංහ පතිරණගේ විමලදාස පුංචි බාප්පා, ජයවීර ආරච්චිගේ සරත් නොහොත් සරත් බාප්පා, සුබසිංහ පතිරණගේ අමරසේන කිරි බාප්පා, ජයවීර ආරච්චිගේ සසී කුමුදු සුරංග නිස්සංක අයියා, සුබසිංහ පතිරණගේ ලොකු තාත්තා, සුබසිංහ පතිරණගේ දිමුතු සුරංග, සුබසිංහ පතිරණගේ චින්තා නිමාලි, සුබසිංහ පතිරණගේ කරුණාවති යන අය මේ පිරිස අතරේ වෙනවා. මෙවැනි පාත් දිනපතා නැරඹීමට පිටරට අපේ YouTube channel එක අදම subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට තමයි අපි දාන වීඩියෝ සැනින් එසැනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.